හැත්තෑ දෙවන ලෝක රූරජන තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා අපගේ රූරජන වන අනුදි ගුණසේකර දිවයිනෙන් පිටත්ව ගියා. ඉන්දියාව බලා පිටත්ව ගිය අනුදි ගුණසේකරව හයිද්‍රාබාද් නගරයේදී අනිකුත් තරඟකාරිනියන් සමගින් ඉතාම උණුසුම් අයුරින් පිළිගෙන තිබුණ මේ විදිහට ලොව ප්‍රමුඛතම රූරජන තේරීමේ තරඟාවලිය වන මිස් වර්ල්ඩ් තරඟාවලිය මෙවර ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේදී ආරම්භ වන අතර එහි අවසන් මහා උළෙල මැයි 31 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. ඉදිරි සති කිහිපය පුරාවට රටවල් 116ක තරඟකාරිනියන් විවිධ ක්‍රියාකාරකම් සහ මිනි පැජන්ට්ස් හරහා ලෝක රූරජන කිරුළ හිමිකර ගැනීමට තමන්ගේ දක්ෂතාවයන් හා සුදුසුකම් ප්‍රදර්ශනය කරනු ඇත. මෙවර ලෝක රූරජන කිරුළ ගැන ඉතිහාසයේ අන් කවරදාකටවත් වඩා ශ්‍රී ලාංකිකයන් තුළ බලාපොරොත්තුවක් දැල්වීමට අනුදි ගුණසේකර සමත් වී තිබීම විශේෂත්වයක්. 2024 වසරේ සියත මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමෙන් පසු ක්‍රමානුකූලව දැඩි උනන්දුවකින් හා කැපවීමකින් මිස් වර්ල්ඩ් තරඟාවලිය සඳහා සූදානම් වූ අනුදිගේ රුව ගුණ වගේම ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාවය මැඩලීමට ඇය විසින් සිදු කරන සමාජ සේවයත් මෑත කාලීනව බොහෝ අයගේ අවධානය සහ අගය කිරීමට ලක් වුණා. ඒ නිසා මෙවර අන් කවරදාකටවත් වඩා ලෝක රූරජන කිරුළ ලංකාවට කිට්ටු බව අපි හැමෝටම දැනෙනවා. එනම් අනුදි ලක්මාව ලෝක රූරජන කිරුළෙන් සලසවන්න ඔබට හැකියාව ලැබේවායි කියා මුළු රටක්ම බලාපොරොත්තු සහගතව දැස් දල්වා සිටිනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට හිමි වේවා කියා අපි හැමෝම වගේම මුළු ලංකාවමත් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය.